කම්මන් දල්ලං කින්ති කරෝමි දානීති. ඒ කියන්නේ මොකද? කර්මය දැඩි වූ පසු මා කුමක් කරම්ද? මේ කතාව කිව්වේ කවුද? කාටද කිව්වේ කියන එක ගැන තමයි මේ පාලියෙන් තියෙන්නේ. ඒ කතාව මං කෙටියෙන් සිංහලෙන් ඔයාලට කියලා දෙන්නම්. බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉන්නකොට කොසල් රජතුමා එනවා බුදුහාමුදුරුවෝ හමු වෙන්න. ඇවිල්ලා වැඳලා එක පැත්තකින් ඉන්නවා. බුදුහාමුදුරුවොත් එක්ක සුවදුක් කතා කර කර ඉද්දි එක පුරුෂයෙක් ඇවිල්ලා කොසල් රජතුමාගේ කනට කරලා මෙහෙම කියනවා. මල්ලිකා දේවිය කලුරිය කළා කියලා කියනවා. මේක අහපු කොසල් රජතුමා එකපාරෙන් දුකටපත් වෙලා බිම බලාගෙන අසතුටෙන් හිටියා. බුදුරජාන් වහන්සේ දැක්කා ඒ කොසල් රජතුමා එකපාරම අසතුටෙන් ඉන්න බව, දුකෙන් ඉන්න බව, බිම බලාගෙන යමක් කල්පනා කරන බව බුදුහාමුදුරුවෝ දැනගත්තා. දැකලා බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා. මහරජතුමනි, කාරණා පහක් තියෙනවා, ඒ පහෙන් වැළකී ඉන්න බෑ. ශ්‍රමණයෙකුටවත්, බ්‍රාහ්මණයෙකුටවත්, දෙවියෙකුටවත්, මහරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත් කිසිම කෙනෙකුටවත් මේ ලෝකයේ මේ කාරණා පහෙන් බේරිලා ඉන්න බෑ. ඒ කාරණා පහ තමයි වයසට යනමා වයසට නොයාවා කියලා පැතුවට වැඩක් නෑ. ලෙඩ වෙනමා ලෙඩ නොවේවා කියලා හිතුවට වැඩක් නෑ. මරණයට පත්වනමා මරණයට පත් නොවේවා කියලා පැතුවට වැඩක් නෑ. ක්ෂය වී යන ගෙවී යන දේවල් ගෙවී නොයාවා කියලා හිතුවට වැඩක් නෑ. වෙනසෙන දේවල් නොවෙනසේවා කියලා ප්‍රාර්ථනා කරත් හිතුවත් වැඩක් නෑ. මෙන්න මේ කාරණා පහ ගැන ශෝක නොකළ යුතුයි. අශෝචමාන අදිවාසී ශෝක නොකළ ඉවසා වදාර යුතුයි. ඉවසා ආගන සිටිය යුතුයි. මේ කාරණා පහ මට විතරක් නෙවෙයි හැමෝටම වෙන දෙයක්. ඒකෙන් බේරිලා ඉන්න බෑ කාටවත්. අපිට දකින්න පුළුවන් ඒ හැමදේම අපේ ඇස් පෙන අපිටම සිදු වෙනවා. මෙහෙම හිතලා මේක ඉවසා වදාරන්නට ඕන. අපි ශෝක නොකර ඉවසා සිටින්නට ඕන. මල්ලිකා දේවිය වගේ අප ළඟින් ඇසුරු කළ කෙනෙක් මරණයට පත් වුණත් අපි ශෝක නොවී සිටීමට උත්සාහ කළ යුතුයි. ඒ ශෝකය දරාගන්නම බැරි නම් කම්මන් දල්ලං කින්ති කරෝමි දානීති කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ කියන්නේ කර්මය ඊටාම දැඩි. කර්මය දැඩි වුණාට පස්සේ අපිට කිසිවක් කළ නොහැකි. මෙන්න මේක හිතලා මේ විදියට හරි හිතලා ශෝක නොකර ඉන්න. මේ විදියට හරි හිතලා ශෝක නොකරයි සිටිය යුතුයි කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. හැබැයි අපි මොකද කරන්නේ? හැම දෙයකම කලින් අපේ කර්මය තමයි කියලා කිසිවක් උත්සාහ කරන්නේ නැතුව හැමදේම කර්මයට බාර දෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරේ උත්සාහ කරලා බැරිම තැන අන්තිම තැනත් උත්සාහ කරලා මේ විදියට හිතන්න කියලා. කර්මය දැඩි වුණු පසු කුමක් කරම්ද කියලා. දියේ ගහගෙන යන මිනිහා උත්සාහ කළා අන්තිමේදී පිටුරු ගහක හරි එල්ලෙනවා කියලා කතාවක් අපි අහලා තියෙනවා. එල්ලිලා ඉන්න ඒ පිටුරු ගහත් කැඩිලා යනවනම් ශෝක නොකර ඉවසන්නට ඕන. ඉවසන්න පුරුදු වෙන්න ඕන. හැමදෙනාටම තෙරුවන් සරණයි.